මම දංකොටුවේ ධර්ම දේශනාවකට වෙලා මංගාවට ආවා. හොඳට නෙමෙයි අංග හැමතැනම ටැටූ ගහගත්ත තරුණයෙක්. ඇවිල්ලා මට හිතුණා මේ කොල්ලා හොඳට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මේ ළඟට ඇවිල්ලා එකපාරට උඩ බොත්තම් දෙක ගලවලා මට පපුව ඇදලා පෙන්නනවා. කොල්ලා පපුවේ ගහගෙන ඉන්නේ මගේ ෆොටෝ එකක් ටැටූ එකට. කිව්වා හාමුදුරනේ දැන් මම පීඩියක්වත් බොන්නේ නැහැ කිව්වා. අපේ ගමේ එක එක්ක පිළිගන්නේ නැහැ. ගමේ උන් ඊර්ෂ්‍යාලු මං දැන් පීඩියක්වත් බොන්නේ නැති එකට. මේ ගම් වල එහෙම නැතුව ඇති බොහෝ ගම් වල එහෙමයි ඒ වුණාට. හරි කැමති පින් මේ මෝඩ තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. ඉන්න ගෙදර බිත්ති දිග හරියට නැහැ, ජනේලට පියන් ටික නැහැ. වැන්දාවට 500ක් 1000ක් කරන මොකෙක් හරි එක කොහරියක් ගවලා ඔතල ගහනවා. එන්න ලොකුකමක් කියලා හිතාගෙන ඉන්නේ. පෙන්ඩෝල් දෙකක් ගන්න අතේ රුපියල් 50ක් නැණික් වෙලාවට. මට මේ අර තරුණයා කියපුවා කියන්නේ මට කියලා කියනවා හාමුදුරනේ මම දැන් හොඳට බත් කනවා. මගේ අඳුන් දැන් මට හිරයි. ඇයි කොල්ලා හැදිලා ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරුව ගියා හාමුදුරනේ. මටත් හිතා ගන්න බැරි වුණා වෙච්ච දේ මොකද්ද කියලා. කොල්ලා කිව්වා මගේ මෝඩකම වෙන්න මට හාමුදුරුවෝ දැනෙච්ච විදිය තමයි මේ ඉඩ තිබ්බේ පපුවේ හාමුදුරුවෝ පපුවේ කොටා ගත්තා කිව්වා.